මේ ඉන්නේ කුමාරයා. හරිම ෂෝක් හරිම ෂෝක්. එක්ක ෆෝන් එකේ එක්ක ලැප් එකේ එක්ක ටීවී එකේ එක්ක කතා කරලා නැහැ. උන්ට බැලනඩකුත් නැහැ. මම මෙච්චරලා මාන්සිලා මේ තෙල් පොලිමේ ඉඳලා ආවේ. ඈ ඒ තෙල් පොලිමේ ගියාම අද කියනවත්ලු. ඔත්තේ වැහලුවද ගන්න. එතකම මගේ නම්බර් ප්ලේට් එකේ ඉරට්ටේ. කොහෙද? ඕවා කොහෙද? ඕවා බලලා දෙන්න අපේ ගෙදර කොල්ලෝ ඉන්නේ. උන් දන්නේ ෆිල්ම් බලන්නයි ගේම් ගහන්නයි විතරයි. දැන් බලපන් තෝ ලැප් එකක් දාගෙන බම්බොක් කරනවාද කියලා. ඒකට අල්ලපු විතර පුතා. හරි සිරියාවන්ත පුතා. කොයි වෙලේ බැලුවා පොතක් කියවමයි ඉන්නේ. ඒකට අපේ එක. අනේ වන්දනේ කතා කරලා වැඩක් නැහැ. මේ තේරුම් නැහැ මේ දේවල් මේ මෝඩයන්ට කතා කරන. උඹ ඉතින් ලැප් එක ඕව බෙදපන්. ඇති. මම මේ බෙල්මන්ට් ඉන්ස්ටිටියුට් එකේ ඩුවල් ඩිප්ලෝමා එක කරගෙන මං ඉන්නේ. ඒකේ ඩිජිටල් මාකටිංග් and ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තියෙන්නේ. දැන් මං ඉන්නේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ක්ලාස් එකේ. ඔන්ලයින් ක්ලාස් එකක්. දැන් තාත්තා මට කියන්නේ ලැප් එකක් දාගන්න තු පුස්කල පොතක් දාගන්න කියලාද? ඔන්ලයින් ජොයින් වෙන්න කොහොමද පුස්කල පොතේ? පුස්කල පොතෙන් ජොයින් වෙන්න බෑ. ඒකනේ නේද? අම්බුවක් කියෝ. ගේම් ගන්න මේක ගේම් ගන්න බෑ. ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඔය ලින්ක් එක ගන්න නේද? මට ඒකම තියෙන 50% ඇකඩමික් ස්කෝලර්ෂිප් එකකුත් හම්බුණා මේ මාසේ ඉවර වෙන කලින් රෙජිස්ටර් තියෙනවා. තාතරත් ඕනනම් සෙට් කරලා දෙන්න පුළුවන්. මටත් ජොයින් වෙන්න පුළුවන්ද? ඒ වයස අවුලක් නැහැ. සිංහලෙන් කරන්න පුළුවන් සම්පූර්ණයෙන්. සිංහලෙන්? ඒ කියන්නේ මේ ඇසෙස්මන්ට්ස් පවා සිංහලෙන් මෙච්චක් ගා ගන්න පුළුවන් තාත්තා. තාත්තා ජොයින් වෙනවා නම් කියන්නකෝ මම. ඉතින් වෙලාවක් නැහැ. ඉතින් තෙල් පොලිමේ ඉන්නත් එපේ. පුතා ඉගෙන ගන්න ඉතින් මටත් එක්ක. හරි තාත්තා. හරි පුතා මේ බීමේ බොනවද තේ බොනවද? හෙලෝ බෙල්මොන්ට් එකෙන්ද ඩිජිටල් මාකටිං උයි IT ඩිප්ලෝමා එක ඒකට රෙජිස්ටර් වෙන්න බැලුවේ තාත්තේ මහත්තයා මම පොඩ්ඩක්